ඔයාලා දැකද රශ්මික සිල්වයි ශිහාන් මිහිරංගයි අතරේ වෙච්ච හුටපටේ? ඕගොල්ලොත් කාගේ හරි අම්මට හරි තාත්තට හරි කුණු හරපෙන් බයින්ඩ ඉස්සරින් දෙපාරක් හිතලා බලන්න. ඒ අස්නිකද මොකಾದ සිල්වා මේ ගෝතයා මුලින්ම එන්නේ ඒ විදිහටනේ. ඊට පස්සේ ඔන්න මෙයා පාටි වලට ගිහිල්ලා සින්දු කියන ඒවා දානවා. ඊට පස්සේ මේ මෝඩ 70 තමන්ගේ ජීවිතයේ තියෙන විශේෂම අවස්ථාවන විවාහ මංගල උත්සව වලට මේ ගෝතයට ඇරයුම් කරනවා. මල්බෝ කියන මොන තරම් ගොබ්බ සමාජයක්ද කියලා බලන්නකෝ. මේ කොහෙටද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඊට පස්සේ වෙන මූට කියා ගන්නවනේ දැන් සිහින කුමාරයා කියලා ශිහාන් මීරංග සිහින කුමාරයෙක්. මේ කොහෙවත් යන ගෝතේකට සිහින කුමාරයා කියලා පට බැදලා ඔන්න ෆෝම් කරනවා. මගේ අම්මට බලන්න කියන බෑනේ ප්ලීස් බොරු කරන්න අම්මාගේ අම්මට බැන්නේ පස්සේ ඒ බෑනේ කිව්වලු ප්ලීස් මම ඉන්න කොහෙද sorry අවුරුදු ගානක් තිස්සේ මේ කරන හැමදේම ඉස්සරහින් ඉන්නවා. හැබැයි නැකපුවා ඇති කිප්පෙට අම්මට දුන්නාම පිළිබයියට තියන්න බෑ. මට කොන්දක් දෙවි කරගෙන එනවා. ගහන්න බයින්නේ නැහැ. හැබැයි දකින්න කමෙදී කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්ලීස් ඔක්කොම යන්නේ කොහේ. sorry. sorry අවුරුදු ගානක් තිස්සේ මේ කරන හැමදේම ඉස්සරහින් ඉන්නවා. හැබැයි නැකපුවා ඇති කිප්පෙට අම්මට දුන්නාම බයියට තියන්න බෑ. මට කොන්දක් නැති කරගෙන එනවා. ගහන්න බයින්නේ නැහැ. හැබැයි දකින්න කමෙදී කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ප්ලීස් එක්ක මම යන්නේ කොහෙද. sorry දැක්ක නේද ශිහාන් මිහිරංග කරපු වැඩේ මිනිස්සු 2000ක් ඉස්සරහ පිට. ශිහාන් මීරංග ඔය ලස්සනට ඔහොම කියලා දුන්නට උගක් කට්ටිය ඔය තරම් ලස්සනට කියලා නොදෙන්න පුළුවන්. ඒ හින්දා අනුන්ගේ දෙමව්පියන්ට කුණු හරපෙන් බයින්ඩ යන්න එපා. හරි ලස්සනයි අපි වලයි. හරි ලස්සනයි අපි වලයි.